පළවෙනි එක මං ඡන්ද ඉල්ලන්නේ නැහැ. ඕක කියන්න එපා අපේ හැමදෙරනේ. දැන් මට මේ පෞගේ කාලේ අර හෙලිකොප්ටර් එක ගිහලා මොනවද නොකියුවේ? මොනවද මට නොකියුවේ? දැන් මෙතන චූටිම ළමයි නැති නිසා මම මේ ටික අර මේ දැන් ටිකක් ආందోලනාත්මක පැතිකඩකුත් තියෙන නිසා මම කියනවා දැන් මේ මුතුගල සර් ප්‍රජනනයේ පාඩම ගන්නවා කියලා ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. දැන් හැමදෙරනේ මම ජීව විද්‍යා ගුරුවරයෙක්. ඒතර මගේ තියෙන ලොකු ඒකකයක් කොටසක් තමයි මානව ප්‍රජනනය. ඒක ඉතින් මම මේ පාඩම වශයෙන් තියරි ළමයින්ට උගන්වන්න ඕන. ඔබ බලන්න මට තියෙන්නේ එක ඔෆිෂියල් YouTube නාලිකාවක් විතරයි. ඒකේ මං කිසිම තැනක ওই පාඩමේ කොටස් දාලා නැහැ. ඒ දාලා නැත්තේ මම දන්නවා ඔය පොඩි ළමයි බලනවා. මොකද පොඩි ළමයාට පොඩි ළමයා කියලා කාලයක් තියෙන්න ඕන. ප්‍රජනක සෞඛ්‍ය කියන එක දැනගන්න ඕන ළමයි නෙමෙයි. මේක මේ මට අහද්දි බණී සමහර මිනිස්සු. ළමයි දැනගන්න ඕන ಗುಣධර්ම. අම්මට තාත්තට කීකරු වෙන්න. අම්මා තාත්තා කියන දේ අහන්න. ගුරුවරු කියන දේ අහන්න. ඒව මිස ලිංගික පද්ධතිය ගැන නෙමෙයි. ඒක පටලව ගන්න එපා. පිට රටවල තියෙන හැම ගුලියම ගිලින්න එපා. ඒවා ගැළපෙන රටවල් තියෙනවා නොගැළපෙන රටවල් තියෙනවා. ළමයි ඉන්න ඕන ළමයි විදියට. ප්‍රජනක සෞඛ්‍ය දැනගන්න ඕන ප්‍රජනක සෞඛ්‍ය දැනගන්න උවමනා කාලයේදී නොමේරු හිත්වලට මේක දීලා බෑ. මම ඒකයි මේ කතාව කියන්දීම කලින් පටන් ගත්තේ. එතකොට දැන් පෙරලා මගෙන් ප්‍රශ්න ඇසිය හැකි. එහෙනම් ඔබතුමා උගන්වන්නේ. මම උගන්වන්නේ ඒ නිසි වයසේ ඉන්න අයට. මම මේ පුංචි ළමයි හොය යන්නේ ඕක උගන්වන්න. මම උගන්වන්නේ නිසි වයසේ ඉන්න අයට. එතකොට මම ඒ අයට ඒක නිර්මාණශීලීව කියලා දෙන්න ඕන. අනිත් එක අපේ හැමදෙරනේ ඕක මේ ඔය ප්‍රජනක සෞඛ්‍ය කියන එක මේ අපි හිතන මට්ටමේ ලේසි එකක් නෙමෙයි. ඕකේ ලොකු යාන්ත්‍රණ තියෙනවා. ඕකේ හෝමෝන මේ වෙනස් වීම සම්බන්ධව තියෙන යාන්ත්‍රණ හරි සංකීර්ණයි. ඒවා ළමයින්ගේ හිතවලට දෙන්න යම් උපක්‍රමශීලී ක්‍රමයක් පාවිච්චි කරන්න ඕන. ගුරුවරයෙක් කියන්නේ එහෙම කෙනෙක් නේ.